මේ මගේ පළවෙනි vlog එක. මේ ඉන්නේ මගේ චුටි බබා. ඔයාලත් එනවද මාත් එක්ක ට්‍රේන්කෝ බීච් එකට යන්න? අපේ ගෙවල් ගාව තමයි ඒක තියෙන්නේ. එන්නකො එහෙනම් අපි යා. මේ ඉන්නේ මගේ ලොකු බබාලා දෙන්න. එයාලා දෙන්න මාස ගානකින් තමයි මේ බීච් එකට යන්නේ. මොකද චූටි පැටිය හම්බුනාට පස්සේ අපිට බීච් එකට යන්න උනේ නැහනේ. ඉතින් ඒ කට්ටිය ඉවසගෙන ඉඳලා ඔන්න අද මට ප්‍රශ්නයක් දැම්මා. අපි අද නංගිත් එක්කගෙන කොහොම හරි බීච් එකට යන්න ඕනේ කියලා. එන්නකෝ යන්න. මේ තියෙන ඉතින් අපේ චූටි වාහනේ. මේකේ තමයි ඉතින් 5 දෙනාටම යන්න වෙන්නේ. හරි අමාරුයි නම් තමයි. ඒත් ඉතින් මොනව කරන්නද? ඉස්සර නම් ඉතින් අපි හැමතැනම ඇවිද්දා. එතකොට අපිට ප්ලැටිනම් බයික් එකක් තිබ්බා. ඒක අපි අපේ තිබ්බ මුදල් හදිස්සියකට විකුණුවා. ඒත් මේ වාහනේත් හොඳයි. අපිට හැමතැනම බල යන්න පුළුවන් නේ. එන්න දැන් ළඟයි ට්‍රින්කෝ ටවුන් එකට. ඔතනින් ඔය වංගුව හැරෙද්දිම තමයි බීච් එක තියෙන්නේ. පොඩ්ඩක් ෆෝන් එක ඉතින් බබත් එක්ක අල්ලගෙන යනකොට පොඩ්ඩක් කැඩි වගේ තමයි පේන්නේ. ඒකට ඉතින් සමා වෙන්න ඕනේ. ඊළඟ vlog එක ගේනකොට මම්මා හරියට වීඩියෝ කරලා ඔයාලට ගේන්නම්කෝ. එතකන් ඉතින් මේ විදිහට චුට්ටක් බලන්න. තව චුට්ටක් ඉස්සරහට ගියාම මේ වගේ ස්පීඩ් එකෙන් යන ගතිය අඩු වෙනවා. ඔය පේන්නේ ඉතින් අපේ ට්‍රින්කෝ බීච් එක. මේක හරිම ලස්සනයි. ඔය ඉන්නේ මගේ මහත්තයා. එයා බයික් එක පාක් කරන්න දණක් හොයනවා. අද ඉරිදනේ. අද ඉතින් සෙනග වැඩි. ඔය ඉන්නේ මගේ බබාලා දෙන්නගෙන් ලොකු බබා. මේ එයාලා මාස ගානකට පස්සේනේ බීච් එකට ආවේ. බලන්න තියෙන සතුට. ඔය ඈතින් පේන්නේ කෝණේස්වරන් කොටුව. මම ඊළඟ වීඩියෝ එක කෝණේස්වරන් කොටුවට ගිහිල්ලා දාන්නම්කෝ. ඔය පේනව නේද? දෙන්නට ඉතින් බෝට්ටුවකුත් හවු වෙලා ඒ ඇස්සේ. ඔයාලා ඔය විදිහට දිගටම බලාගෙන ඉන්නකෝ. අපි රැල්ල පා ගන්න ගිහිල්ලා එතනදි කරපු දේවලුත් මේ වීඩියෝ එකේ තියෙනවා. චූටි බබා නැගිටලා පේනවනේ. එයා හරි නිදිමතෙන් හිටියේ. ඔන්න දැන් චුට්ටක් හරි ගිහිල්ලා ඉන්නේ. සුදුමැණික බලනවා ඇති මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? අම්මා ෆෝන් එක අල්ලගෙන වීඩියෝ කරනවා කියලා නේද? ඔය ඉතින් අපේ දෙන්නා බීච් ආවොත් අනිවාර්යයෙන්ම අරන් දෙන්න ඕනේ දේවල්. ඒ තමයි අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් එකක් තනියම කන්නේත් නෑ ඉතින් තාත්තටත් දෙනවා. මට අපි බීච් එකට ආවට පස්සේ අපේ ඔන්න පුංචි අපේ ආච්චි අපේ පුංචිගේ බබාලයි ඔක්කොමත් ආව බීච් එකට. එයාලත් හම්බුනාට පස්සේ ඉතින් අපේ ආශු බබාට හරි හැපි. ඔය පේනවනේ මේ ඉන්නේ අපේ චූටි පුංචි. චූටි පුංචි කිව්වේ බබාගේ පුංචි කියන්නේ මගේ නංගි. එයාත් ඉතින් අයිස්ක්‍රීම් එකක් කකා ඉතින් බලාගෙන ඉන්නෝ බීච් එක දිහා. අනිවාර්යයෙන්ම ට්‍රින්කෝ අපිට බීච් එක කියන්නේ ඉරිදා දවසට අනිවාර්යයෙන්ම එන තැන. ඔය පේනවනේ යාළුවට කෑමත් හම්බෙලා. ඉතින් අපිට දෙනවා කෑම.
යමුකෝ අපිත් එක්ක රැල්ල පා ගන්න යන්න. ආශු බබා පළවෙනි පාර තමයි මේ රැල්ල පා ගන්න යන හැටි බලන්න යන්නේ. ආශු බබාට අවුවයි. අයියා අවුවයි. ඉස්සරහට යනවා. සාමාන්‍යයෙන් මේ හරිය නම් ට්‍රින්කෝ බීච් එකේ නාන්න දෙන්නේ නැහැ. ඒත් මෙතන මේ මාමා කෙනෙක් නානවා. මෙතන අපේ ට්‍රින්කෝ බීච් එකේ නාන්න වෙනම තැනක් තියෙනවා. එතෙන්ට ගිහලා නාලා ඒ මුහුදු වැලි තියෙනවා නම් ඒව හොදගන්න ඒව කරන වොෂ්රූම් ඒව මේවත් හදලා තියෙනවා. ඇවිල්ලා බලන්නකෝ. ට්‍රින්කෝ බීච් එක කියන්නේ ලස්සන තැනක්. ඔය පේනවනේ වැල්ල ගහද්දි එක එක බලි අඳිනවා වැල්ලේ. මේ විදිහෙන් අපි චුටි කාලේ කරලා සෙල්ලන්නේ. අපි ඉතින් රැල්ල පාගලා රැල්ල ගහන හැටි බලලා ආච්චි මමයි අපේ මහත්තයයි අපේ ආශු බබයි ඔක්කොම කට්ටිය දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ගෙදර යන්න කලින් තව චුට්ටක් වෙලා ඉතින් බීච් එකට වාඩි වෙලා ඊට බහින විදිහෙම බලලා තමයි යන්නේ. තවත් වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු. කෝණේසරන් කොටුවට යන්න ඊළඟ වීඩියෝ එක බලන්න.